හරි අයිබෝන් දරුවනේ. ඒතර ඔයාලා මේ එක්කලා ඉන්නේ 2025 භෞතික විද්‍යාව රචනා ප්‍රශ්න පත්‍රයේ විවරණයේ ඔයාලා 8 වෙනි ප්‍රශ්නයත් එක්ක එකතු වෙලා තින්නේ. මේක ශ්‍රේෂ්ඨ පාඩමෙන් අහන ප්‍රශ්නයක්. එතකොට අද ඔයාලගේ 2025 ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ වලින්. හරි අපි ප්‍රශ්න ගැන කතා කරමු. හරි චන්ද්‍රිකාවක් යනු විවිධ අරමුණු සඳහා පෘථිවිය වටා කක්ෂගත කරන ලද කෘත්‍රිම වස්තුවක් වේ. ඔයාලා පේපරේ ළඟ තියාගන්න. කෘත්‍රිම වස්තුවක් කියන්නේ හේතුව තමයි කෘත්‍රිමයි කියන්නේ මිනිස්සු මැදිහත් වීමෙන් හදන දේවල් වලට අපි කියන්න පුළුවන් කෘත්‍රිම වස්තු කියලා. හරි. අරමුණ සහ කක්ෂීය ලක්ෂණ අනුව භූස්ථාවර චන්ද්‍රිකා පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා සහ ද්‍රවීය චන්ද්‍රිකා යනුවෙන් ප්‍රධාන වර්ග තුනකට චන්ද්‍රිකා වෙන් කරන්න පුළුවන්. ඔයාලා දන්නවද භූස්ථාවර චන්ද්‍රිකා කියන්නේ හැම වෙලෙම ඔයා අහස දිහා බැලුවොත් ඒ චන්ද්‍රිකාව නිශ්චලව තියෙනා වගේ පේන්නේ. සාමාන්‍ය චන්ද්‍රිකාවක් නිශ්චලව අහස තියෙන්නේ නැහැ. එහෙම නිශ්චලව ඉන්න බෑ. එහෙම තිබ්බොත් පෘථිවියට කඩා වැටෙන්න පුළුවන්. චන්ද්‍රිකාවක් හැම වෙලේම මේ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් ඉන්නේ. හරි. පරිභ්‍රමණය වෙමින් ඉන්නේ. හරිද? භූස්ථාවර චන්ද්‍රිකාවක් ඇයි හැම වෙලේම එකම තැන තියෙනා වගේ පේන්නේ? ඒකට හේතුව තමයි පෘථිවියේ කෝණික ප්‍රවේගයම තමයි ඒ භූස්ථාවර චන්ද්‍රිකාවත් ගමන් කරන්නේ. පෘථිවිය චලනය වන දිශාවට. ඔයා දන්නා පෘථිවිය ගමන් කරන්නේ පෘථිවිය භ්‍රමණය වෙන්නේ කොහේ ඉඳන් කොහාටද? බටහිර සිට නැගෙනහිරට. හරිද? බටහිර සිට නැගෙනහිරට. ඒතර භූස්ථාවර චන්ද්‍රිකාවත් භ්‍රමණය වෙන්නේ බටහිර සිට නැගෙනහිරට. ඊළඟට පහළ කක්ෂ චන්ද්‍රිකා කියන්නේ හරිද? පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා කියන්නේ පෘථිවිය සාමාන්‍ය පහළින් කිලෝමීටර් 500 වගේ 550 වගේ උසින් ගමන් කරන චන්ද්‍රිකා. මේව ගත්තාම ඉතා වේගයෙන් ගමන් කරනවා වගේ පේනවා. ඉතා වේගයෙන් ගමන් කරනවා. ඊළඟට ද්‍රවීය කක්ෂ චන්ද්‍රිකා කියන්නේ පෘථිවියේ ද්‍රව හරහා ගමන් කරන චන්ද්‍රිකා. පෘථිවිය හරහාට කරගෙනවා නම් ද්‍රවීය කක්ෂ චන්ද්‍රිකා කරගෙන උඩ පහළ. මොහොම කරගෙන. හරිද? ඔන්න ඔය විදිහට චන්ද්‍රිකා වර්ග තුනක් තියෙනවා. හරි. අපි ප්‍රශ්නට යන් 8 සිම්පල් ලේ. 8 සිම්පල් ලේ. මොකක්ද කියන්නේ? පෘථිවියේ කේන්ද්‍රයේ සිට අරය සිම්පල් R වන වෘත්තාකාර පතයක පෘථිවියේ කක්ෂය වටා කක්ෂගත වී ඇති සිම්පල් M ස්කන්ධයක් ඇති චන්ද්‍රිකාවක් සලකා බලන්න. පෘථිවියේ ස්කන්ධය කැපිටල් M නම් පෘථිවිය ඒ වගේම ඝන ඒකාකාර ගෝලයක් නම් චන්ද්‍රිකාව ලක්ෂීය වස්තුවක් බවත් උපකල්පනය කරන්නලු. හරි. රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 දී මොකක්ද අහන්නේ වගේ චන්ද්‍රිකාව සහ පෘථිවිය අතර ආකර්ෂණ බලය ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය Fg සඳහා ප්‍රකාශයක් කැපිටල් M සිම්පල් R සහ සාරවත් ගුරුත්වාකර්ෂණ නියතයේ අසුරින් කැපිටල් G අසුරින් ලියා දක්වන්නලු. ඔයා දන්නවා මොකද්ද මේ කිසියම් ස්කන්ධයක් තියෙන වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලයට අපි කියන ගුරුත්වාකර්ෂණ බලය කියලා. මේක හොයන්න සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. හිතන්නකො මේ තියෙන පෘථිවිය කියලා කැපිටල් M ඝන ඒකාකාර ගෝලයක් කියලා උපකල්පනය කරන්න වෙනවා. මේ තියෙන චන්ද්‍රිකාව ඒක සිම්පල් M. මේ පෘථිවියේ කේන්ද්‍රයයි නේ ගුරුත්වද කේන්ද්‍රයයි චන්ද්‍රිකාවේ ගුරුත්වද කේන්ද්‍රය අතර තියෙන දුරට අපි කියනවා දුර නෙමෙයි ඇත්තටම විස්ථාපනයට අපි කියනවා එයාගේ R කියලා කියනවා. R කියලා කියනවා. හරි. අපිට මේවා පාවිච්චි කරලා අපි දන්නවා සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය කියලා එකකුත් තියෙනවා. මේ දෙන්න අතර ඇති වෙන ආකර්ෂණ බලය Fg නේ. Fg අනුලෝම සමානුපාතික වෙනවා මේ දෙන්නගේ ස්කන්ධවල ගුණිතයට. ඒ වගේම ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා මේ ස්කන්ධ දෙකේ ගුරුත්වද කේන්ද්‍ර අතර තියෙන දුරෙහි වර්ගයට. ඔන්නෝම දෙයක් තියෙනවා. සමීකරණයක් තියෙන ගොඩනගා ගන්න අපිට පුළුවන්. හරිද? අනුලෝම සමානුපාතික වෙනවා ස්කන්ධ දෙකේ ගුණිතයට. ඒ වගේම ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා මේ දෙන්නගේ ගුරුත්වද කේන්ද්‍ර අතර තියෙන දුරෙහි වර්ගයට. ඒතර මේ අපිට මේ සමානුපාතික නියතිය අයින් කරලා සමාන ලකුණක් යොදන්න ඕන නම් මොකද්ද දාන්න වෙන්නේ? නියතයක් දාන්න වෙනවා. මෙන්න මේ වගේ කැපිටල් G කියලා නියතයක් දානවා. ඔන්න ඔය නියතයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය කියලා කියන්නේ. හරිද? සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය කියලා කියන්නේ. එහෙනම් සමීකරණය කියන්නේ මේක සමීකරණය වෙන්නේ Fg සමානයි Gm කැපිටල් M සිම්පල් M බෙදීම R ගේ වර්ගය. R කියන්නේ මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍ර අතර පවතින විස්ථාපනය සරලරේඛීය දුරට. හරි. ඊළඟට චන්ද්‍රිකා රෝම ඉලක්කම් 2 චන්ද්‍රිකාව මත ක්‍රියා කරන කේන්ද්‍ර අபிසාරී බලය Fc සඳහා ප්‍රකාශනයක් Mr සහ V ඇසුරෙන් ලියා දක්වන්න. ඔයාලට මතක ඇති වෘත්ත චලිතීය පාඩමේ අපි මේක කතා කරා. සාමාන්‍ය වෘත්තාකාර පතයක ගමන් කරන වස්තුවක කේන්ද්‍ර අபிසාරී බලයක් තියෙන්න බෑ. වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන කේන්ද්‍රයේ දෙසට යොමු වූ බලයක් තියෙන්න ඕන. ඒකට අපි කියන්නේ කේන්ද්‍ර අபிසාරී බලය. මෙන්න මේක සමාන වෙනවා
මෙයාගේ ස්කන්ධය ගුණ කිරීම මෙයාගේ අරය ගුණ කිරීම මේක අපිට අහන්නේ ඔමෙගා අසුරින් නෙමෙයි V අසුරින්නේ. එහෙනම් මෙයාගේ ස්කන්ධය ගුණ කිරීම එයාගේ ප්‍රවේගයේ වර්ගය ගුණ කරලා අපිට බෙදන්න වෙනවා එයාගේ අරයෙන්. ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගයේ වර්ගය ගුණ ස්කන්ධය ගුණ කරනවා ප්‍රවේගයේ වර්ගයෙන් ඒක බෙදෙනවා එයාගේ අරයෙන්. ඔන්න ඔය විදිහට අපිට කේන්ද්‍ර අභිසාරී බලයට ප්‍රකාශයක් ගන්න පුළුවන්. හරිද? mv වර්ග බෙදීම simple r. ඔයාලට මතක ඇති වෘත්ත චලිතය පාඩමේ මේක තියෙනවා. ඊළඟට රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 අහනවා එනයින් v සඳහා ප්‍රකාශනයක් m capital M simple r g අසුරෙන් ලබා ගන්න. ඒ කොහොමද? ඔයා දන්නවනේ මෙයා දැන් මෙහෙම වෘත්තාකාර මාර්ගයක ගමන් කරද්දී මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ ඇත්තටම මොකද්ද? මෙයාගේ ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් FC සමාන කර හැකි එයාගේ ගුරුත්වාකර්ෂණ බලය වන FG ට. හරිද? එහෙනම් FC කීයද? mv වර්ග බෙදීම r. ගුරුත්වාකර්ෂණ බලය කීයද අපිට ඉස්සෙල්ලාවේ? gmm බෙදීම r ගේ වර්ගය. එහෙනම් අපිට සමාන පද කපන්න පුළුවන් සමාන ලකුණේ දෙපැත්තේ තියෙනවා. මේ simple m ට simple m කැපෙනවා. මෙතන r වර්ගයේ එකක් කැපෙනවා. මෙතන r කැපිලා යනවා. ඒතර ඔයාට එනවා ප්‍රකාශය v වර්ග සඳහා මම මෙතන ලියන්නම්. v වර්ග සමානයි gm බෙදීම simple r. ඒතර v වර්ගය අයින් කරන්න අපි මොකද කරන්නේ? එහා පැත්තට වර්ග මූලයක් ගේනවා. හරිද? වර්ගය මේ පැත්තේ අයින් කරන්න අපි මොකද කරන්නේ? වර්ග මූලයක් දෙපැත්තටම දාන එකයි කරන්නේ ඇත්තටම. හරිද? දෙපැත්තටම දානවා. මේකේ වර්ගයට වර්ග මූලයක් දැම්මම අපිට උත්තරේ එන්නේ v වර්ගවල වර්ග මූලය කියන්නේ vම තමයි. vම තමයි. ඔන්න v සඳහා ප්‍රකාශයක් අපිට ආවා මොකද්ද? සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතයේ ගුණ කිරීම, පෘථිවියේ ස්කන්ධය බෙදීම, මේ චන්ද්‍රිකාවට පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන විස්ථාපනයේ වර්ග මූලය කියලා අපිට එනවා. v සඳහා ප්‍රකාශය. එහෙනම් ওই ප්‍රකාශය තමයි අපිට ලියන්න තියෙන්නේ රෝම ඉලක්කම් 3ට. ඊළඟට රෝම ඉලක්කම් 4 චන්ද්‍රිකාවේ කක්ෂීය ආවර්ත කාලය සඳහා කාලයේ කැපිටල් T සඳහා ප්‍රකාශයක් mr g අසුරින් ලබා ගන්න. එතනදී අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. ඔයා දන්නව නේද වෘත්ත චලිතයේ පාඩමේ අපි ඉගෙන ගත්ත v සමානයි මොකද? r ඔමෙගා කියලා සමීකරණය. v සමානයි r ඔමෙගා. එහෙනම් රෝම ඉලක්කම් 4 v සමානයි r ඔමෙගා. එහෙනම් අපිට කෙලිම මේ මෙතන v වෙනුවට වාට ලියන්න පුළුවන් r ඔමෙගා. එහෙනම් r ඔමෙගා සමානයි gm බෙදීම simple r ගේ වර්ග මූලය. ඊට පස්සේ ඔමෙගා නේ හොයන්න ඕන. ඔමෙගා තනි කරගන්න. ඔමෙගා සමානයි හරිද? ඔමෙගා සමානයි මේ t මෙහාට එද්දි 1යට t වෙනවා. 1යට මේ r මෙහාට එද්දි 1යට r වෙනවා. 1යට r වතාව gm බෙදීම r ගේ වර්ග මූලය. ඔමෙගා කියන්නේ ඇත්තටම මොකද්ද? 25 බෙදීම capital T නේ. 25 කියන්නේ රේඩියන් නගය සම්පූර්ණ වෘත්තයක් සඳහා රේඩියන් නගය. ඒ සම්පූර්ණ වෘත්තාකාර පතයක් ගියා කියන්නේ ඒ පතේ යන්න ගත වෙන කාලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ආවර්ත කාලය. එහෙනම් 25 බෙදීම capital T තමයි අපිට කෝණික ප්‍රවේගය සඳහා ප්‍රකාශය එන්නේ. ඔතන අපි හොයන්න ඕන කවුද? capital T නේ හොයන්න ඕන. capital T යට ඉඳලා වැඩක් නැහැ උඩට ගේන්න ඕන. ඒතර capital T උඩට ගේනවා මේ පදේ මෙහාට ගෙනියනවා. හරිද? එහෙනම් T මෙහාට එනවා. එහෙනම් අපිට මේ T මේ පැත්තේ ලියන්නම් මම. T සමානයි r ඔගෙ උඩට යනවනේ. එහෙනම් 25r මේ r මේකේ පැත්ත මාරු වෙනවා. මේක මෙහාට යද්දි පැත්ත මාරු වෙනවා. මේක බෙදීමක් විදිහට මෙතන තියෙන ගුණ කිරීමක් මෙහාට යද්දි බෙදීමක් වෙනවා. මේ මෙහා ගුණ කිරීමක් විදිහට තියෙන එක මේක බෙදීමක් වෙනවා. gm බෙදීම simple r. ඕක ගුණ කිරීමක් කරයි අපිට නේ. මම නැත්තම් මෙහෙම ලියන්නම්කෝ. 25r බෙදීම gm බෙදීම r ගේ වර්ගමූලය. ඕක ගුණ කිරීමේ සලකුණක් කරයි නේ. කොහොමද කරන්නේ? t සමානයි 25 r ගුණ කිරීම මොකද කරන්නේ? පරස්පරය ගන්න. r උඩට ගෙනියන්න gm යටට ලියන්න. හරිද? එහෙනම් අපිට එනවා t සඳහා ප්‍රකාශය 25r මූල r බෙදීම gm. ඔයාලට පුළුවන් මේ r මේක ඇතුළට ගෙන්නන්න. මොකද කරන්න තියෙන්නේ? වර්ග කරලා මේක ඇතුළට දාන්න. t සමානයි 25 මෙතන r නේ ඉන්න ඕන. මම r වර්ග කරොත් මේකට ගන්න පුළුවන්. එහෙනම් r වර්ග ගුණ කිරීම r බෙදීම gm. එහෙනම් t සමානයි 25 r ඝනය බෙදීම gm කියලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන තේරෙනවනේ මේ r වර්ගයක් විදියට ලිව්වේ මේකයි කියලා.
මේ r වර්ගයේ මූලය කියන්නේ r නේද? එහෙනම් මේක අපි මූල මේ වර්ගය අයින් කරන්න මේකේ දැන් r වර්ගයේ මූලය කියන්නේ r නේ. එහෙනම් r තමයි මෙතන මේ විදිහට ලියලා තියෙන්නේ අපි. එළියේ තිබ්බ r තමයි මෙතන මෙහෙම ලියලා තියෙන්නේ. එහෙනම් t සඳහා ප්‍රකාශය මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඔහොම නැත්නම් ඔයාට මෙන්න මෙතන සමීකරණේ කේන්ද්‍ර අභිසාරී බලයට mv වර්ග බෙදීම r නැතුව mr ඔමෙගා වර්ග කියලා දාන්න පුළුවන්. අන්න එහෙම දැම්මොත් තවත් ලේසි කරගන්න පුළුවන් ඈ. එහෙනම් අවසාන උත්තරේ මේ විදිහට අපිට එනවා ආවර්ත කාලය සඳහා. හරි ඊළඟට යන් අපි චන්ද්‍රිකාවේ මුළු යාන්ත්‍රික ශක්තිය සඳහා ප්‍රකාශයක් කැපිටල් M සිම්පල් M R සහ G ඇසුරින් ලබා ගන්න. යාන්ත්‍රික ශක්තිය. චන්ද්‍රිකාවක් මුළු යාන්ත්‍රික ශක්තිය කියන්නේ එයාගේ චාලක ශක්තියේ විභව ශක්තිය එකතුවට. චාලක ශක්තියේ විභව ශක්තිය එකතුවට. හරි. දැන් චන්ද්‍රිකාව පෘථිවිය මතු පිට තියෙද්දි යාට තියෙනවද මෙහෙම පෘථිවිය මතු පිට ඉඳලා උඩට යවනවනේ. උඩට යවුවට පස්සේනේ මෙයා මෙහෙම v කියලා ප්‍රවේගයකින් ගමන් කරන්නේ. හරිද? v කියලා ප්‍රවේගයකින් ගමන් කරන්නේ. හරි. ඒතර මේ v කියන ප්‍රවේගයකින් ගමන් කරද්දී ඔයා දන්නන්නේ චාලක ශක්තියේ සමීකරණය මොකද්ද? දැන් මේක E total කියන්නේ මුළු ශක්තිය සමානයි චාලක ශක්තිය භාගයයි mv වර්ග ධන විභව ශක්තිය. ධන විභව ශක්තිය සාමාන්‍යයෙන් අපිට හොයන්නේ මෙන්න මේ විදිහට. ඔයා දන්නවා චන්ද්‍රිකාවගේ විභව ශක්තිය හොයන්නේ. දැන් චන්ද්‍රිකා මේ ඔයා දන්නනේ මේ පෘථිවියේ විභවයේ උඩට යන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. විභවයේ ශූන්‍ය මට්ටමක් තියෙනවා. v0 මට්ටමක් තියෙනවා. එතනින් පල්ලෙහාට අපි විභව ශක්තිය හොයන්නේ ඍණ gmm බෙදීම simple r වලින්. එහෙනම් මෙතන මෙයාගේ විභව ශක්තිය වෙන්නේ r නේ මේ දුර. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් ඍණ gmm බෙදීම r කියලා ලියන්න පුළුවන් එයාගේ විභව ශක්තිය. ඔන්න ඔතන දැන් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ඔයාලට තව සුළු කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේ mv වර්ග ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ gmm බෙදීම r වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයාලට මතකද ඉස්සෙල්ලා සමීකරණයේ ඔයාලට ආවේ කොහොමද? කෝණික ප්‍රවේගය ප්‍රවේගය සඳහා සමීකරණය මොකද ආවේ? v සමානයි මූලවල gm බෙදීම r කියලා නේද ආවේ? gm බෙදීම r කියලා නේද ආවේ? ඕන මම මුලින්ම හදන්නම්. mr v වර්ග සමාන කරා මං mr v වර්ග සමාන කරා මේ කේන්ද්‍ර අභිසාරී බලෙන්නේ gmm බෙදීම r වර්ග. ඔයාලට මෙන්න මෙතන mv වර්ග ගත්තා නම් මෙන්න මෙතන mv වර්ග වෙනකොට මේකේ අගේ ලියන්න පුළුවන් නේ. mv වර්ග උත්තර කරගමුකෝ. එහෙනම් දෙපැත්තම r ගෙන් බෙදන්න. මෙතන මෙහෙම නෙමෙයි mv වර්ග බෙදීම r කියලා එන්නේ. දැන් මෙතන mv විතරක් උත්තර කරගන්න මොකද කරන්න තියෙන්නේ? දෙපැත්ත r ගෙන් බෙදාගන්න මේ. r ට r කැපිලා වාට එනවා කෙලින්ම mv වර්ග සඳහා ප්‍රකාශය මොකද්ද? gmm බෙදීම r කියලා එනවා. gmm බෙදීම r කියලා. එහෙනම් mv වර්ග වාට කෙලින්ම සමාන කරයි මොකේද? gmm බෙදීම r ට. ඒක ආදේශ කරමු මෙතෙන්ට. හරිද? ඒක ආදේශ කරමු මෙතෙන්ට. එතන මම ලියන E total මුළු යාන්ත්‍රික ශක්තිය සමානයි භාගයේ වතාවක් g ඔයාලට mv වර්ග වෙනකොට මේක ලියන්න. gmm බෙදීම r කියලා ලියන්න. ධන ධනයි ඍණයි මොකද වෙන්නේ මෙතන? ධනයි ඍණයි ඍණ වෙනවා. ඍණ gmm බෙදීම r කියලා එනවා. හරි. මෙතන එනවා උඩ ගුණ කරපුවාම එක්වරක් gmm කියන්නේ gmm තමයි. දෙක ගුණ කිරීම r කියන්නේ 2යි r කියලා එනවා. ඒක අඩු කිරීම gmm බෙදීම r කියලා එනවා. මේකේ පොදු පදේ එළියට ගන්න. මේ යට r ඒ සමාන කරගන්න 2යි r ගත්ත හැකිනේ. එහෙනම් 2යි r කියලා ගන්න. එහෙනම් gmm ඍණ මෙතන 2යි r වුණානේ. එහෙනම් උඩත් 2කින් වැඩි කරන්න ඕනේ. 2යි gmm. මෙතන එකනේ තියෙන්නේ. එකෙන් දෙකක් අඩු කරාම උත්තරේ කීයද? ඍණ 1යිනේ. එහෙනම් ඍණ gmm බෙදීම 2යි r කියලා එනවා ඔයාට E total එක. ඍණාගයක් එන්නේ. ඍණාගයක් එන්නේ. සාමාන්‍ය ශක්තිය ඍණ දැම්මේ නැත්නම් ශක්තිය ඍණ එනවා කියන්නේ ශක්තිය හානි වෙලා තියෙන්නේ. එහෙම එකක් කියන්නේ. E total එකට මේ ප්‍රකාශය ලියන්න. හරි. ඊළඟට වාගෙන් අහනවා භූස්ථාර චන්ද්‍රිකාවක් සපුරාලිය යුතු කොන්දේසි තුන මොකද්ද? නේද? භූස්ථාර චන්ද්‍රිකාවක් එන්න සපුරන්න ඕන කොන්දේසි
තුනක් තියෙනවා. ඒ තුන අහලා තියෙනවා වගේ. මොනවද වෙන්නේ? මම අර ඉස්සල්ලා කිව්වා භූස්ථාර චන්ද්‍රිකාවක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? භූස්ථාර චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය පෘථිවියේ කෝණික ප්‍රවේගයට සමාන වෙන්න ඕන. ඒක එක අවස්ථාවක්. අනිත් එක තමයි භූස්ථාර චන්ද්‍රිකාවක් වෙන්න නම් පෘථිවියට පෘථිවියේ සමකයට එක එල්ලේ ඉන්න ඕන. එක එල්ලේ කියන්නේ කෙලින් හිටින්න ඕන. හරිද? එහෙම හිටියොත් තමයි අපිට ඒක භූස්ථාර චන්ද්‍රිකාවක් විදිහට බලන්න පුළුවන්. අනිත් එක තමයි භූස්ථාර චන්ද්‍රිකාව භ්‍රමණය වෙන්න ඕනේ කොහාටද? බටහිර සිට නැගෙනහිර දිශාවට. පෘථිවිය කැරගෙන දිශාවටම තමයි පෘථිවිය භ්‍රමණය වෙන දිශාවටම තමයි මේ භූස්ථාර චන්ද්‍රිකාව පරිභ්‍රමණය වෙන්න ඕනේ. ඒ පැත්තටම කැරගෙන. අනිත් පැත්තට කැරගුණොත් මොකද වෙන්නේ? ඔයාට ආපස්සට යනවා වගේ පේන්නේ. එහෙම වෙන්න බෑනේ. භූස්ථාර චන්ද්‍රිකාවක් කියන්නේ ඔයාට හැම වෙලේම එක තැන තියෙනවා වගේ පේන්න ඕන. හරි. භූස්ථාර චන්ද්‍රිකාවල භාවිතයන් ලියා දක්වන්න. එකක් තමයි මම ඉස්සල්ලා කිව්ව පාඩම පටන් ගද්දි එකක් තමයි sannivedana කටයුතු සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම කාලගණනික තොරතුරු ලබා ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඕකේ එකක් ලියවන හරිය. ඊළඟට අපිට පුළුවන් අභ්‍යවකාශයේ ඇති තොරතුරු ලබා ගන්නත් සමහර භූස්ථාර චන්ද්‍රිකා පාවිච්චි කරනවා. හරි. රෝම ඉලක්කම් 3 B කොටසේ රෝම ඉලක්කම් 3 ඊළඟට. මේක හරිනේ. B කොටසේ රෝම ඉලක්කම් 3. ඔයාලා මුලින් ඉඳන් මේක අහන්න ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ පාඩමේ මේ ටික බලාගත්තා නම් ඇති ඔයාලට. හරි. රෝම ඉලක්කම් 3. භූස්ථාර චන්ද්‍රිකාවකට එහි උපකරණවල ක්‍රියාකාරීත්වය සඳහා අඛණ්ඩව 2.1 කිලෝවොට් ක්ෂමතාවයක් අවශ්‍ය වේ. ඒ සඳහා 125ක කාර්යක්ෂමතාවයකින් යුතු සූර්ය පැනල භාවිත කරන අතර පැනල මත වැටෙන සූර්ය තීව්‍රතාවය 1200 වොට් වර්ග මීටරයට වොට් 1200ක් හදන්න පුළුවන්. ඉහත ක්ෂමතාවය ජනනය කිරීම සඳහා අවශ්‍ය සූර්ය පැනල වල වර්ග ඵලය ගණනය කරන්න. ඔය දාන කාර්යක්ෂමතාවය සමානයි මොකද්ද? කාර්යක්ෂමතාවය සමානයි ක්ෂමතාවය විදීම කාලය නිපද වෙන ක්ෂමතාවය නැත්නම් එළියට එන්න ගන්න පුළුවන් අවුට්පුට් එක නිපද වූ ක්ෂමතාවය බෙදීම ලබා දුන් ක්ෂමතාවය ගුණ කිරීම 100%. මේකේ කාර්යක්ෂමතාවය දීලා තියෙනවා 125යි කියලා. 125යි කියලා දීලා තියෙනවා. නිපද වුණ ක්ෂමතාවය කීයද? 2.1ක ක්ෂමතාවයන් දෙන්නේ 2.1 කිලෝවොට් මම වොට් වලින් කියන්නම් ඈ. එතකොට මේකේ ලබා දෙන ක්ෂමතාවය කීයද? වර්ග මීටරයට වොට් 1200යි. 1200යි වොට් වර්ග මීටරයටනේ. එහෙනම් වර්ග මීටර අයින් කරන්න අපි ගුණ එයාගේ හරස්කර වර්ගඵලයෙන් ගුණ කරන්න ඕන. ඊට 100. මොකද වෙන්නේ 100 මේක කැපෙනවා. මෙතන 125 ගොඩවල් 4යි 25ට 1යි. එතකොට A හොයන්න නම් A උඩට ගන්න එපා. මේ A උඩට ගන්න. අනිත් ඒවා මෙහෙම තියන්න. ඊතර A සමානයි 2.1 ගුණ කිරීම 10 3 ගුණ කිරීම 4 බෙදීම 12000. දැන් උත්තරයක් එයි ඒට. 4 වරක් 3යිනේ. ඊට පස්සේ මේ මෙතන 10 3ට මේ 10 3 මේ බිංදු 3ක් කැපෙයි. හරිනේ. ඔයාලට 12000 දීලා තියෙන 1200 දීලා තියෙන්නේ. 1200 නේ සෝරිය. 1200 මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන බිංදු 2යි කැපෙන්නේ. මෙතන එකක් ඉතිරි වෙනවා. එහෙනම් ඔයාලට එනවා 21 බෙදීම 3 කියලා. 2.1 10 ඉන්නේ ගුණ කරන්න තියෙන්නේ. උඩ 10ක් ඉතිරි වෙනානේ. යට 3ක් ඉතිරි වෙනවා. 21 බෙදීම 3 කියන්නේ කීයද? 7යිනේ. 7යි වර්ග මීටර කියලා එනවා. 4 3 නේ 21 කියන්නේ 7 14 21. එහෙනම් ඔයාලට ඕන සූර්ය පැනල කොච්චර වර්ගඵලයකින්ද? 7කින් ඕන. වර්ග මීටර 7කින් ඕන. හරිනේ පැහැදිලිනේ. හරි. ඊළඟට වසරේ සමහර කාලවලදී සූර්යයා සහ චන්ද්‍රිකාව අතරට පෘථිවිය පැමිණ විට
සූර්යයා සහ චන්ද්‍රිකාව අතරට පෘථිවිය පැමිණි විට චන්ද්‍රිකාවේ සූර්ය පැනවල වල උපරිම දිනකට මිනිත්තු 72ක් සූර්යාලෝකයේ පතිත නොවේ. එවැනි අවස්ථාවක චන්ද්‍රිකාවේ උපකරණ ක්‍රියාකාරීත්වය නැවත ආරෝපණය කළ හැකි බැටරි වලින් විදුලිය ලබා ගනී. මෙවැනි දිනක විදුලිය සැපයීමට අවශ්‍ය බැටරියේ ප්‍රතිදාන විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. මිනිත්තු කීයක් ලැබෙන්නේ නැද්ද? 72ක්. දැන් සාමාන්‍ය දැන් මේ චන්ද්‍රිකාව මොකද වෙන්නේ? වැහෙනවලු පෘථිවියෙන්. එතකොට සූර්යාලෝකයේ චන්ද්‍රිකාවට එන්නේ නැහැ. එතකොට චන්ද්‍රිකාවට බෑ විදුලිය හදාගන්න. ඒ වගේ වෙලාවට මේ මිනිත්තු 72 කාලය තුල විදුලිය ගන්න බැටරියකින්. ඉස්සලා charge වුණ බැටරියකින්. එතකොට කොච්චරක් විද්‍යුත් ශක්තිය දෙන්න ඕනද? ශක්තිය අහන්නේ. ඔය දන්නවනේ කාර්යක්ෂ ක්ෂමතාවයේ සමානයි මොකද්ද? ශක්තිය නැත්නම් කෙරුව කාර්යය බෙදීම ගත වූ කාලය. දැන් ඔයාලට හොයන්න කියන්නේ ශක්තිය හොයන්න කියන්නේ. එහෙනම් සමතාවයේ ගුණ කරන්න තියෙන්නේ ගත වූ කාලය. ශක්තිය සමානයි සමතාවයේ ගුණ කිරීම ගත වූ කාලය. එහෙනම් ඔතන තියෙනවානේ මේ චන්ද්‍රිකාවේ සූර්ය පැනල වලින් 2.1 කිලෝවොට් නේ හදන්නේ. 10.3 වෝල්ට්. ගත වූ කාලය කීයද? ගත වූ කාලය මිනිත්තු 72. මිනිත්තු 72 වා තප්පර කරගන්න ඕන. 72 60 වැඩි කරන්න ඕනේ. තප්පර කරන්න මිනිත්තු තප්පර කරන්න 60 වැඩි කරන්න එපේ. නම් ගුණ කරලා උත්තරයක් ගමු අපි. ශක්තිය නේද හොයන්නේ කියන්නේ. විද්‍යුත් ශක්තිය කිලෝවොට් පැය වලින් නේ හොයන්නේ කියන්නේ. හරි හරි. කිලෝවොට් පැයනේ. හරි හරි. ගත වූ කාලෙන් ගුණ කරනවා. හරි හරි. වොට් පැය. හරි. බලන්න ගුණ කරලා අපි උත්තරයක් ගමු. පැය වලින්නේ සෝරි මෙතන දැන් මිනිත්තු කරන්නේ පැය කරන්න. මිනිත්තු 72 පැය කරන්න කීයෙන්ද බෙදන්නේ? 60න් බෙදන්න තියෙන්නේ. පැය කරන්න 60න් බෙදන්න තියෙන්නේ. ඒතර පැය උත්තරයක් එනවා. සෝරි මිනිත්තු කරන්න සෝරි තප්පර කරන්නේ කිලෝවොට් පැය වලින් නෑ නෙමෙයි. දැන් ඔයාලට වොට් පැය එනවා. කිලෝවොට් කරන්න 1000න් බෙදන්න පස්සේ. ඉස්සෙල්ලා මේක සුළු කරගමුකෝ. ඔයාලා දුරස්වර චක්‍රය දන්නනේ. දුරස්වරක් 5 60යිනේ. දුරස්වරක් අය 72යි. එහෙනම් ඔයා 2.1 6න් ගුණ කරන්න. මම මේ පැත්තේ ගුණ කරනවා. 2.1 6න් ගුණ කරලා 5න් බෙදන්න. එතන වොට් පැය ගුණ කිරීම 10.3යි වොට් පැය කියලා එනවා. එතන ඔයාට එනවා 2.1 6න් ගුණ කරාම 6 1 6යි 4 2 12යි. 12.6 බෙදීම 5යි වොට් පැය 10.3යි වොට් පැය. එතන එනවා ඔයාට 12.6 5න් බෙදන්න තියෙන්නේ. එකට 5 ගොඩවල් නැහැ 0යි. ඊළඟට 12ට 5 ගොඩවල් 2යි. 10යි දෙකක් ඉතිරි ඊට පස්සේ 26ට 5 ගොඩවල් 5යි නේ. ඊට පස්සේ එකක් ඉතිරි කියන්නේ 10ට 5 ගොඩවල් 2යි. මෙන්න මෙහෙම 10.3යි වොට් පැය කියලා එනවා. කිලෝවොට් පැය කරන්න මොකද කරන්න තියෙන්නේ? 1000න් බෙදන්න. 1000න් බෙදන්න. 1000න් බෙදන්න. ඒතර ඔයාලට එනවා මේ 13ට මේ 13 කැපිලා 2.5යි 2යි කිලෝවොට් පැය කියලා එනවා. ඔන්න කිලෝවොට් පැය වලින් ශක්තිය ඔයාලට එනවා. කිලෝවොට් පැය වලින් ශක්තිය එනවා. පැහැදිලිනේ. එච්චර ශක්තියක් හදන්න ඕන බැටරි වලින් ප්‍රතිදානය කරන්න ඕන. හරි. ඊළඟට ඔයාලට ගාණක් හදන්න වගේ තියෙන්නේ සීකොට දාන්නේ. පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකාවක කක්ෂීය අරය භූස්ථාර චන්ද්‍රිකාවකට වඩා අඩුය. ඔව්. ඒහි පහෙහි ඒගේ පහ කියන්නේ මොකද්ද? ශක්තිය හොයන සමීකරණය. ඒහි පහෙහි ව්‍යුත්පන්න කළ ප්‍රකාශනයේ භාවිතා කර මුළු ශක්තිය සඳහා මුළු යාන්ත්‍රික ශක්තිය වැඩිින් ඇති චන්ද්‍රිකාව කුමක්දයි අපෝහණය කරන්න. ඔයාලට යාන්ත්‍රික ශක්තියට ආවේ සමීකරණය මොකද්ද? E සමානයි ඍණ GMM බෙදීම සිම්පල් R නේද ආවේ. මේ බලන්නකෝ. R වැඩි වෙද්දී හරිද? R වැඩි වෙද්දී ඍණාගේ මොකද වෙන්නේ? අඩු වෙනවනේ. මේ උත්තරේ අඩු වෙනවනේ. ඍණ උත්තරේ අඩු වෙනවනේ.
මේ r වැඩි වෙද්දි මේක යට හරය වැඩි වෙද්දි උත්තරේ අඩු වෙනවනේ. ඒ කියන්නේ ඍණ උත්තරයක් අඩු වෙන්නේ. r වැඩි වෙද්දි ඍණ උත්තරේ අඩු වෙනවා. ඊළඟට r අඩු වෙද්දි ඍණ උත්තරේ වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඍණ සංඛ්‍යාවල වැඩි අගය කියන්නේ ඍණ අඩු අගයද ඍණ වැඩි අගයද? අර ඔයාලා දන්නවනේ සංඛ්‍යා රේඛාව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ ලකුණු කරොත් මෙතන ඍණ 1ද විශාල ඍණ 4ද විශාල? ඍණ 1 නේද විශාල? ඇයි ඒ? ඍණ අගයන් වැඩි වෙන්න ඒකේ අගය වැඩි වෙන්න ඍණ අගය වැඩි වෙන්න වැලියු එක අඩු වෙනවා නේ. වටිනාකම අඩු වෙනවා. එතකොට මේ r වැඩි වෙද්දි ඍණ අගය අඩු වෙනවා කියන්නේ ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා නේ. ඍණ අගය අඩු වෙනවා කියන්නේ ඒකේ ලොකු ශක්තියක් තියෙනවා. එහෙනම් r වැඩි කාගේද? භූස්ථාවරද පහළ පෘථිවි කක්ෂයේ වලද? භූස්ථාවරනේ. එහෙනම් ශක්තිය වැඩිම ගොඩාක් පෘථිවියෙන් ඈත තියෙන චන්ද්‍රිකාවල. එහෙනම් ලියන්න භූස්ථාවර චන්ද්‍රිකා කියලා. හේතුව තමයි ඔයාලා ලියාගන්න අරය වැඩි වන විට චන්ද්‍රිකාව තුල ඇති මුළු යාන්ත්‍රික ශක්තිය වැඩි අගයක් ගනි. චන්ද්‍රිකාවේ මුළු යාන්ත්‍රික ශක්තිය වැඩි අගයක් ගනි. වැඩි අගයක් ගනි. වැඩි අගයක් ගනි. තේරුණානේ? එතන ඍණ කේස් එකක් තියෙන්නේ. ඍණ අගයක් තියෙන හින්දා තමයි වැඩි වෙන්නේ. හරි සිම්පල් D. ගානක් හදන්න වගේ තියෙන. ඒතකොට ඔයාලා ගානක් හදන්න වගේ තියෙනවා කියලා දන්නවනේ. ඒතකොට තියෙන උත්තර දැන් ඔයා ප්‍රශ්නේ කියවද්දි තියෙන data ටික ඔයා උත්තර පත්‍රයේ ඒ ගාමම ලියා ගන්න. හරිද? ද්‍රවීය චන්ද්‍රිකාවක් කියන පෘථිවිය වටා ද්‍රවීය කක්ෂගත කර චන්ද්‍රිකාවකි. ඒ එක් පරිභ්‍රමණයකදී පෘථිවිය උතුරු සහ දකුණු ද්‍රව හරහා ගමන් කරයි. අර මං කිව්වේ පෘථිවිය මෙහෙමනම් ද්‍රවීය කක්ෂ චන්ද්‍රිකා ගමන් කරන්නේ මේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ අතර මෙහෙම කරගෙන. ඒතර පෘථිවිය මෙහෙම හරහාට කරගෙනවා. මේ ද්‍රවීය කක්ෂ චන්ද්‍රිකා මෙහෙම කරගෙන්නේ. ඒතර පෘථිවියේ ලොකු කොටසක් ආවරණය කරන්න පුළුවන්. පෘථිවිය මෙහෙට යද්දි මේ පැති වල තියෙන හැම රටක්ම අහු වෙනවා. හරි මුළු පෘථිවියම ආවරණය කරන්න පුළුවන්. හරි. ද්‍රවීය චන්ද්‍රිකාව පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවි පෘෂ්ඨයේ සිට තියෙන්නේ මේ මුළු කේන්ද්‍රය නෙමෙයි පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා උස තියෙනවා කිලෝමීටර් 600ක් උසින්ලු ඉන්නේ. කිලෝමීටර් 600ක්. මෙහෙමනේ චන්ද්‍රිකාව තියෙන්න ඕන. උඩයටනේ යන්නේ. එහෙනම් මේ හරිය වගේ තැනක තියෙන්නේ. ඒතර කිලෝමීටර් 600ක් උසින් තියෙන්නේ. හරිද? උසකදී පෘථිවිය වටා කක්ෂගත වී ඇත. පෘථිවියේ අරය දීලා තියෙනවා. මෙන්න මේ අරය දීලා තියෙනවා. පෘථිවියේ කේන්ද්‍රය ඉඳලා මේ පෘථිවි පෘෂ්ඨයට තියෙන අරය දීලා තියෙනවා 6.4යි 10.6යි මීටර. හරිනේ. පෘථිවි ස්කන්ධයේ කැපිටල් M දීලා තියෙනවා 6 ගුණ කිරීම 10 24යි කිලෝග්‍රෑම්. මේ ඇත්තම අගයන්ද කියලා දැන් මේවා ගණනය කිරීම මගින් තමයි ගන්නෙ. සාරවත්‍ර වායු නියතය සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය දීලා තියෙනවා 7 ගුණ කිරීම 10 ඍණ 11යි නිව්ටන් නිව්ටන් මීටර වර්ග කිලෝග්‍රෑම් වර්ගයට කියලා දීලා තියෙනවා. 5 කියන එක වාට 3 ලෙස ගන්නලු. හරි අපි මේ අගයන් ටික දාලා බලමු මොකද්ද කියන්නේ කියලා. ඉහත එකෙහි හතරෙහි ආවර්ත කාලය සඳහානේ ව්‍යුත්පන්න කර ප්‍රකාශය භාවිතා කරමින් චන්ද්‍රිකාවේ කක්ෂීය ආවර්ත කාලය ගණනය කරන්න. මොකද්ද ආවර්ත කාලයට ආපු සමීකරණය T සමානයි 25 වර්ගමූලය ඇතුලේ R ඝනය බෙදීම G M කියලා ආවනේ. ඔයාලා බලන්න මම ලියපු එක හරිද කියලා. ඉස්සෙල්ලා හැදුවා අපි මේක ව්‍යුත්පන්න කරා. 2 ගුණ කිරීම 5 ගන්න කියන්නේ 3යි කියලා. R ඝනය. මේ R කියන්නේ පෘථිවියේ කේන්ද්‍රයේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳලා චන්ද්‍රිකාවේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන විස්ථාපිත දුර. නේ විස්ථාප සරලරේඛීය දුරට. එහෙනම් මුළු R ගන්න ඕන නම් මෙතන ඉඳන් මෙතෙන්ටම ගන්න ඕන. මේ මෙතන ඉඳන් මෙතෙන්ට 600 මෙතන ඉඳන් මෙතෙන්ට 6.6 වැඩි කිරීම 10 6. ඕක වැඩ දැන් අපි හැම එකම මීටර කරගමු. මෙතන කිලෝමීටර 600ක් කියන්නේ මීටර කීයද? 10 වැඩි කරන්න 600 වැඩි කිරීම 1000 කියන්නේ 6.5ක් නේද? එහෙනම් 6.5යි මීටර කියලා එනවා. දැන් මේ දෙක එකතු කරන්න ගිය පොඩි ප්‍රශ්නයක් කියලා මේ මෙතන 10 5ක් තියෙනවා මෙතන 10 6ක් තියෙනවා. මේක 10 5ක් කරගමු. මෙතන 10ක් මෙයාට දෙමු. 10න් වැඩි කරන්න මෙයා. 6.4 10න් වැඩි කරාම 64යි 10 5යි මීටර කියලා එනවා. ඔන්න ඔය දෙක එකතු කරන්න. 64යි 6යි එකතු කරාම කීයද? 64යි 6යි එකතු කරාම 70යි කියලා එනවා. 70 ගුණ කිරීම 10 5යි මීටර්ගේ ඝණය ගන්න ඕන. G කීයද? 7 ගුණ කිරීම 10 ඍණ 11යි
නිව්ටන් මීටර වර්ග කිලෝග්‍රෑම් වර්ගයට. m කීයද පෘථිවියේ ස්කන්ධය? 6 ගුණ කිරීම 10 24යි කිලෝග්‍රෑම් කියලා එනවා. අපි සංඛ්‍යා ටික ගුණ කරමු. 2 3 6යි. 70 ගණය කියන්නේ 70 ගුණ කිරීම 70 ගුණ කිරීම 70. 10 5යි ගණය කියන්නේ 10 පස්වෙනි බලය ගුණ කිරීම 10 පස්වෙනි බලය ගුණ කිරීම 10 පස්වෙනි බලය. සාමාන්‍ය බල ගුණ කරනවා කියන්නේ බල අගයන් එකතු කරන්න තියෙන 5යි 10යි 15යි 10ට 5ක් ආයි sorry 5යි 10යි 10ට 5ක් 15යි කියලා එනවා. හරිනේ උඩ හරි. යට 7 ගුණ කිරීම 10 ඍණ 11යි ගුණ කිරීම 6 ගුණ කිරීම 10 24යි කියලා එනවා. ඕක ඔයාට හදා ගන්න වෙනවා. ඔයාට අර වර්ගමූලයේ අගයක් දීලා තියෙනනේ 5 බෙදීම 3 කියන්නේ 1.3යි කියලා. බලමු මෙහෙම එකක් ගන්න පුළුවන්ද කියලා. මේ 7කට මේ 7 කපන්න. ඒතර ඔයාට එනවා මෙතන මේ 1යි මෙතන 1යි. 7ක් 7 කීයද 49යි. බිංදු කීයද 1යි 2යි 3යි. ඒ බිංදු 3 මෙයාට දෙන්න. 15ට බිංදු 3ක් දුන්නාට පස්සේ 10 කීයනි බලයිද? 10 18 වෙනි බලය කියලා එනවා. ඊළඟට මෙතන 1යි 1 වරක් 6 6යි 10 ඍණ 11ට 10 24 වෙනි බලේ 10 ඍණ 11 වෙනි බලයට 10 24 වෙනි බලේ ගුණ කරනවා කියන්නේ බල එකතු කරන්න තියෙන්නේ. ඍණ 11ට ධන 24ක් එකතු කරනවා කීයද? මේ දෙක අඩු වෙනවනේ. 24න් 11ක් අඩු කරනවා කීයද? 3යි 13යි නේ. 10 13 වෙනි බලය කියලා එනවා. ඒකේ මූලය ගන්න. මම මේ ටික මෙහාට ගෙනියන්න. ඒක ඔයාලට ලියන්න තියෙන්නේ 6 t සමාන 6 මූලය ඇතුලේ 49 ගුණ කිරීම 10 18 වෙනි බලය බෙදීම 6 ගුණ කිරීම 10 13 වෙනි බලය. මේ 10 18ට 10 13 වෙනි බලය කපන්න. එතකොට 10 13 මේ සාමාන්‍ය බල බෙදනවා කියන්නේ බල අඩු කරන්න තියෙන්නේ. 18න් 13ක් කඩනවාම කීයද? 18න් 13ක් කඩනවාම 5යි නේ 5යි 49 ගුණ කිරීම 5 10 පස්වෙනි බලය බෙදීම 6. මේ හරි. එතකොට අපිට එනවා 49 ගුණ කිරීම 10 8 වෙනි බලය බෙදීම 6 6 ගුණ කිරීම 10 13 වෙනි බලය. මේ 10 18ට 10 13 වෙනි බලය කැපිලා 10 පස්වෙනි බලය මෙතන ඉතුරු වෙනවානේ. එතකොට t සමානයි 6 මූල 49 ගුණ කිරීම 10 පස්වෙනි බලය බෙදීම 6. එතකොට ඔයා දන්නා 6 49 කියන්නේ මූලා සංඛ්‍යාවන්නේ. 49 කියන්නේ 7 මූලයේ sorry 49 කියන්නේ 7 වර්ගයනේ. එහෙනම් කෙලින්ම 7 එළියට ගන්න. ඊළඟට එනවා 10 5 කියන්නේ අපි ලියමුකෝ සංඛ්‍යාවලින් 1 2 3 4 5යි 1.5යිනේ බෙදීම 6. ඔයා දන්නනේ 1.4ක් වුණොත් 10000 නේ. 10000 කියන්නේ 100 වර්ගයනේ. එහෙනම් අපිට 100 එළියට ගන්න පුළුවන් 10000 අයින් කරලා. 100 ගුණ කිරීම 100. ඊළඟට මේ බිංදු 4යි වෙන්නේ. එහෙනම් 10ක් ඉතිරි වෙනවා. එහෙනම් 10 බෙදීම 6යි මූල කියලා එනවා. 10 බෙදීම 6 සුළු කර හැකි 5 බෙදීම 3යි කියලා. එහෙනම් 5 බෙදීම 3 කියන අගය දීලා තියෙනවා වලට. 5 බෙදීම 3ේ මූලය දීලා තියෙනවා. ඒක ආදිශ කරන්න දෙන්න. එහෙනම් ඔයාලට t කියන එක එනවා 6 ගුණ කිරීම 7 ගුණ කිරීම 100 ගුණ කිරීම 5 බෙදීම 3ේ මූලය කීයද? 1.3යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ටික සුළු කරමු. 6 ගුණ කිරීම 7 1.3 මා 100න් ගුණ කරනවා 130යි තප්පර කියලා එනවා. අපි කියමු බලමු 6 වරක් 7 42යිනේ 42 ගුණ කරන්න 13න් 3 වරක් 2 6යි 4 වරක් 3 12යි 2 වරක් 1 2යි 4 වරක් 1 4යි 6යි 4යි 5යි එනවා 5යි 4යි 6යි බිංදුවයි තප්පර කීයක්ද මෙයාගේ ආවර්ත කාලය 5460යි කියලා එනවා 5460යි කියලා එනවා තප්පර 5460ක් වෙනවා මෙයාගේ ආවර්ත කාලය. හරි. ඊළඟට ඒ දිනකට පරිභ්‍රමණ කීයක් සම්පූර්ණ කරයිද? ඔබේ පිළිතුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්න. පරිභ්‍රමණය කියන්නේ එක වටයක්. හරිද? එක වට කීයක් කරගෙනවද? මේ. හරි පරිභ්‍රමණය කියන්නේ කෙනෙක් වටා කරගෙනවට අපි කියන්නේ කෙනෙකු වටා අපි කරගෙනවා නම් අපි කියන්නේ අපි යා වටා පරිභ්‍රමණය වෙනවා කියලා කියන්නේ. භ්‍රමණය කියන්නේ තමා වටා කරගෙනවා නම් අපි කියන්නේ ඒකට භ්‍රමණයක් කියලා කියන්නේ. හරි.
දැන් ඔයා දාන්නේ එක දිනකට අපි තප්පර බලමු. අපි බලමු මෙයා ගැරගෙන වට ගන්න හොයන්න නම් වට ගණන. දිනකට අපි තප්පර ගාන හොයාගත්තොත් දිනකට තියෙන මුළු තප්පර ගාන මෙයාගේ ආවර්ත කාලයෙන් බෙදුවට පස්සේ මෙයා දවසකට කරගෙන පරිභ්‍රමණ ගාන එනවා. දිනකට තප්පර දැන් දිනකට පැය 24යිනේ. මිනිත්තු 60යි. තප්පර 60යි. හරි ඔන්න තප්පර කරා දවසකට තියෙන කාලය. ඊළඟට මේක බෙදන්න 5460. හරි 5460. ඔයාලට උඩ සංඛ්‍යා අපි ගණන් කරමු 24 ගුණ කිරීම 6 වරක් ආයේ 36නේ. 36.2ක් දාගන්න. නේද? ඊට පස්සේ 5460. මේ බිඳුවක් කපමු. අපි බලමු 5400 546යි අපිට අපි ඉස්සලා 24 30යි ගුණ කරගමු. 24 30යි ගුණ කරමු. හයරක් අතර 24යි දෙකක් ඉතිරි 6 වරක් 4 වරක් තුන 12යි ඉතිරි දෙකයි 14යි. 6 වරක් දෙක 12යි එකක් ඉතිරි 3 වරක් දෙක 6යි ඉතිරි එකයි 7යි. එහෙනම් 4යි 6යි 8යි. 8යි 6යි 4යි බිඳුව බෙදීම 546. අපි උත්තරේ ගමු මේකට. 864යි බිඳුවයි නේ 8640 බෙදීම 546. 8ට 546 කොටවල නෑ 86ට නෑ 864ට තියෙන එකයි නේ 546යි. ඊට 4න් 6ක් අඩු කරන්න බෑනේ 14න් 6ක් අඩු කරපුවාම ඔයාලට එනවා 4 8යි කියලා එනවා. මෙතන 5 වෙනවා. 5න් 4ක් අඩු කරාම 1යි කියලා එනවා. 8න් 3ක් අඩු කර 8න් 5ක් අඩු කරාම 3යි කියලා එනවා. එහෙනම් 318 කියලා එනවා. 318ට බෑනේ 3180ට බලනවා. 3180ට සාමාන්‍යයෙන් 546 කියන්නේ 550 කියලා හිතමුකෝ. 550 දෙකක් කියන්නේ 1100නේ. 1100 2200 3 සාමාන්‍ය 2 4 5ක් වගේ ඇති. 6ක් වගේ බලමුකෝ. 6ක්. 6ක් ආයි 36යි. 6ක් අතර 24යි ඉතිරි 3යි 27යි. 6ක් 5 30යි 31 32. බෑ 6ක් නෑ 5ක් කියන්නේ. 6ක් 5 30යි 3ක් ඉතිරි 5ක් අතර 20යි 23යි 2ක් ඉතිරි 5ක් 5 25යි 22යි 27යි කියලා එනවා. බිඳුව බිඳුවයි 8න් 3ක් 5යි 1න් 7ක් බෑ 11න් 7ක් 5යි කියලා එනවා. මෙතන 2යි බිඳුවයි 550 නෑනේ දශම දැම්මම 5500ට බලනවා. 5500ට සාමාන්‍යයෙන් 9ක් වගේ ඇදිනේ. 9ක් ආයේ 54යි 5ක් ඉතිරි 9ක් 4 36යි ඉතිරි 5යි 39යි 9ක් 5 45යි ඉතිරි 3යි 48යි. 9ක් වගේ තියෙනවා. එහෙනම් 15.9යි කියලා එනවා වට. ආසන්න වශයෙන් වටේ වුවොත් අපිට වට යන්න පුළුවන් 16යි කියලා කියනවා. එහෙනම් එයා දවසකට සාමාන්‍ය වට එයාට පරිභ්‍රමණ 16ක් කරගන්න පුළුවන්. පෘථිවිය වටා 16 පාරක් කරගෙන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. හරි. මෙවැනි චන්ද්‍රිකාවකට පෘථිවිය පෘෂ්ඨයේ විශාල වර්ගඵලයක් ආවරණය කළ හැක්කේ මන් දැන් පහදන්නේ. හිතන්න පෘථිවිය හරහට කරගෙද්දි මෙයා 16 පාරක් දවසට වටේ කරගෙනවා. මේ පෘථිවිය මෙහෙම යද්දි මෙයා ඔහොම උඩ පහළ යද්දි මොකද වෙන්නේ? පෘථිවිය වටේම එයාට ආවරණය කරන්න පුළුවන්. අන්න ඒකයි හේතුව. ඒකට හේතුව ලියන්න චන්ද්‍රිකාව පෘථිවිය භ්‍රමණය වන දිශාවට ලම්බකව චන්ද්‍රිකාව පෘථිවිය භ්‍රමණය වන දිශාවට ලම්බකව දවසකට වට 16ක් පමණ ගමන් කරන නිසා මුළු පෘථිවියම ආවරණය කළ හැක. හරි. සිම්පලි ස්ටාර්ලින්ක් ඔයාලා අහලා තියෙන ස්ටාර්ලින්ක් කියන එක මේ දවස්වල ප්‍රසිද්ධයි. ස්ටාර්ලින්ක් කියන්නේ ගොඩාක් පහළ කක්ෂවල රඳවලා තියෙන චන්ද්‍රිකා ජාලයකට. හරිද? ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය අනුව ගෝලීය පුළුල් පරාස අන්තර්ජාල ආවරණය සැපීම සඳහා නිර්මාණය කර ඇති පහළ පෘථිවි කක්ෂ චන්ද්‍රිකා එකතුවකි. 2025 අගෝස්තු ආරම්භයේදී පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 550ක උසකින් පෘථිවිය වටා කක්ෂගත වී ඇති ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 8075ක් පමණක් තිබුණි. ඉහත ඩීහි සඳහන් කළ ද්‍රවීය චන්ද්‍රිකාවට සාපේක්ෂව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පෘථිවිය වටා වැඩි හෝ අඩු අට ප්‍රමාණයක් දිනකට ගමන් කරන්නේ යයි ගණනය කරන්න. හේතු සහිතව මේ සාමාන්‍යයෙන් අද ද්‍රවීය චන්ද්‍රිකාවක් කියන්නේ කිලෝමීටර් 600ක් උසින්. හැබැයි මේ පහළ කක්ෂය යුවා, ඒ කියන්නේ ස්ටාර්ලින්ක් වගේ ඒවා පෘථිවියේ ගොඩක් පල්ලෙහෙන් යන්නේ 550කින් යන්නේ. අරක 600කින් යද්දි මෙයා 550කින්.
අරේ අඩුවෙන්ට මෙයාගේ ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. එහෙනම් මෙයා දවසකට සිදු කරන වට සංඛ්‍යාව අර ද්‍රවීය චන්ද්‍රිකාවට වඩා වැඩි. අන්න ඒකයි හේතුව. ලියාගන්න. ද්‍රවීය චන්ද්‍රිකාවකට වඩා ස්ටාර්ලින් චන්ද්‍රිකා පහළින් පිහිටා ඇති නිසා දවසකට සිදු කරන වට ප්‍රමාණය දවසකට පරිභ්‍රමණය වන වට ප්‍රමාණය වැඩි අගයක් ගනී. තවද ස්ටාර්ලින් චන්ද්‍රිකා 8075ක් යොදාගෙන ඇති නිසා මුළු පෘථිවියම ආවරණය කළ හැක. එකක් නෙමෙයි තියෙන්නේ. චන්ද්‍රිකා 8075ක් විතර තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන්. මුළු පෘථිවියටම ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් මේ තාක්ෂණය පාවිච්චි කරලා. දැන් ඔයාලා දන්නවනේ මුහුදු මැද්දේ එහෙම ඉන්ටර්නෙට් ගන්න බෑනේ. මොකද ඒක අමාරුයි. ඒතර ස්ටාර්ලින් චන්ද්‍රිකා වලින් තමයි දැන් මුහුදු මැද්දේ උනත් ඉන්ටර්නෙට් පහසුකම් ලබා ගන්නේ.